මගේ මැනික රදට මාස 5ක් වුණා. ඇත්තටම මං අම්ම කෙනෙක් කළා මාස 5ක් කියලා දැනනකොට ඒ කාලේ කොච්චර ඉක්මනට ගිහිල්ලාද. මගේ බබා දෙසැම්බර් 25 මගේ ළඟට එනකොට එයා හරිම චූටි පැටියෙක්. එයා දැන් චුට්ට ලොකු වෙනවා. ඉතින් ඒක මාරයි. ඉතින් අද දවසත් චූට්ටක් බබත් එක්ක කාලේ ගත කරන එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න මම හිතුවා. ඉතින් අද දවසේ නම් බබා ගැන විතරමයි තියෙන්නේ. අපේ පැටියා දැන් උදේම නැගිටලා චුට්ටක් ඉතින් එයා ඉන්නවා. අදත් මම ඔයාලට කියවනේ මම හැම මන්ත් එකකම බබාගේ මෙමරියක් විදිහට එක ෆොටෝ එකක් පොඩි වීඩියෝ එකක් ගන්නවා කියලා කියන එක මට මතක් වෙන්න. ඉතින් අදත් අපි එහෙම හිතුවා මේ ෆොටෝස් ටිකක් හරි වීඩියෝ එකක් හරි පොඩියට ගන්නවා කියලා. හැබැයි අද කාලගුණේ නම් එච්චර හොඳ නැහැ. අද වැස්ස දවසක්. අපි හිතාගෙන ඉන්න දේවල් කරගන්න පුළුවන් වේද නම් දන්නේ නැහැ. බලමු ඉතින්. දැන් ඉතින් මේ කකුල් එහෙම ලොකු අතපය එහෙම විසික් කරලා දඟලලා කරලා ඉන්නවා. චූටි කාලේ නම් ඔය කිසිම දෙයක් නැහැ නේ. ඉතින් දැන් චුට්ට ලොකු වෙනකොට කකුල් ගන්නවා කරට, අත කනවා. ලොකු වැඩ ගොඩයි දැන්. ඉතින් හැම අම්ම කෙනෙක්ම කැමති තමන්ගේ දරුවා ලොකු වෙලා එයාගේ දේවල් ක්‍රියාකාරකම් කරනවා බලන්න. ඉතින් මමත් මේ දවස්වල මේ දේවල් ගැන පොඩ්ඩක් ඇහැ ගහගෙන ඉන්නවා. මොකද බබා පෙරලෙනවා, පෙරලෙනවා, හැරෙනවා. ඉතින් ඒ නිසා මමත් ගොඩක් වෙලාවට එයා ගැන ඇහැ ගහගෙන ඉන්නවා මේ දවස් ටිකේ. මොකද බබාව පේන මානිතියෙන් තමයි වැඩ කරගන්න වෙලා තියෙන්නේ. මොකද දැන් එයා පෙරලෙනවා. ඇඳේ තියන්නත් ගොඩක් අමාරුයි. ඉතින් ඒ නිසා මම ගොඩක් වෙලාවට සාලි බිමින් තමයි බබා තියලා තියෙන්නේ. කොහොම හරි ඉතින් අද දවසේ මගේ පැංචි දැන් ඔය සෙල්ලම් කර ඉන්නවා කොට් එකේ. ඉතින් එයා ආසම ටොයි තමයි මේ අතේ තියන් ඉන්නේ. ඉතින් පොඩි වොෂ් එකක් එහෙම දාලා චුට්ටි වෙලාවක් නිදාගෙන ඇහැරිලා පොඩ්ඩක් ඉතින් අම්මිත් එක කයියක් ගහ ඉඳලා ගමනක් යන තමයි අපි ලෑස්ති වෙන්නේ. හැබැයි තාම වහිනවා කියන්නේ ලොකු වැස්සක් නෙමෙයි පොඩි පොද වැස්සක් යනවා. බලන්න ඕන ඉතින් මේ එළියට ය아가න්න පුළුවන් වේද දන්නේ. නිදහස් තැනකට පොඩ්ඩක් ගිහිල්ලා බබත් එක්ක ඉන්න තමයි අද දවසේ ප්ලෑන් කරේ. ඒත් මේ වැස්ස ලොකු බාධාවක් වෙයි කියලාත් හිතනවා. කොහොම හරි වැස්ස චුට්ටක් පෑවුව නිසා අපි යන්න ලෑස්ති වුණා. ඔන්න ඉතින් අම්මයි බබයි දැන් යන්න ලෑස්ති වෙලා ඉන්නේ. අපි ආවා පාක් එකකට. පාක් එකක් නෙවෙයි කිව්වට ඉතින් පාක් එකම නෙමෙයි අපේ ගෙවල් ළඟ තියෙන එකක් තමයි මේක. අපි ඉතින් පොඩ්ඩක් බබාව එක්කගෙන ආවා. බලන්නකෝ අම්මිත් එක්ක චූටි වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. වෙනදා වගේම ෆොටෝස් ටිකකුත් ගත්තා. ඉතින් අද දවසේ මගේ මැනිකර් ගේ 5 month vlog එක මම මෙතනින් ඉවර කරනවා. මම ඔයාලට කියනවා මාව subscribe කරලා තියාගන්න. ඔයාලත් එක්ක අපිත් එක්ක හැමදාම එකතු වෙලා ඉන්න කියලා.